Hello guys, welcome back to my YouTube channel. ඉතින් Unilife with Vihara YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අපේ second year එකේ අවසාන exam දවස. උදේ ඉතින් පොඩ්ඩක් පාඩම් කරලා උදෙන්ම ආවා exam එකට. ඉතින් මේ end semester exam එක නිසා අපිට මේකෙන් second year එක ඉවරයි. ඉතින් exam එක දවසේ ඔන්නෝම තමයි කට්ටිය බය වෙලා ඉන්නේ. කොහොම හරි අපි යන් exam එක ඉවර කරලා ආයේ hostel යන්න. එක්සෑම් එකෙන් පස්සේ අපිට තියෙන වැකේෂන් එක. ඊට පස්සේ අපි හොස්ටල් මාරු කරලා වැඩ ගොඩක් තියෙනවා ඉතින් ඔන්න කැන්ටීන් එකට ඇවිල්ලා පොඩ්ඩක් බලාගන්න ගත්ත ආයේ නෝට් එකක්. මොකද මට අද සැටිස් නෑ මේ ලියන්න යන එක්සෑම් එක. ඔය පේනවනේ කෑම දාසලා. ඉතින් අද අපේ කැන්ටීන් එකේ තිබ්බේ මෙන්න මේ කෑම එක. මේ කෑම එකක් රුපියල් 150යි වෙන්නේ. මම ගත්තේ චිකන් පාර්ට්ස් කෑම එකක්. ඉතින් මෙතනදී කන ගමනුත් බලනවා. කොමරි සද්ද වැඩි වුණ නිසා අපි තිසා වැව ගාවට යන්න තීරණය කරා. මමයි මගේ යාළුවයි තිසා වැව ගාවට ගිහිල්ලා තව පොඩ්ඩක් බලාගෙන ඉන්න තමයි හැදුවේ. සෝරි ළමයි වීඩියෝ එක මුලදී මම කිව්වේ උදේ කියලා. උදේ නෙවෙයි මේ හවස එකට තමයි එක්සෑම් එක තිබුණේ. ඉතින් ඔන්න තිසා වැව ගාවට ඇවිල්ලා හරිම නිදහස් මෙතන. තිසා වැව කිව්වට දැන් නම් වැවේ වතුර හොඳටම හිඳිලා. හැබැයි ඉතින් මෙතන අර තියෙන ලස්සන ඒ කාම් වයිබ් එක ඒ විදියටම තියෙනවා. ඉතින් මෙතන චුට්ටක් නෝට් එකක් එහෙම කියවගෙන ආයෙ පොඩ්ඩක් මෙමරිය පොඩ්ඩක් ක්ලීන් කරගෙන තමයි යන්න හදන්නේ එක්සෑම් එකට. එහෙනම් අපි බලමු. එක්සෑම් එක ඉවර වෙලා ඉතින් ලිෆ්ට් එකේ අපි පඩිපෙළෙන් යන්න නැතුව ලිෆ්ට් එකේ යන්නම හිටියා. එක්සෑම් එක නම් මන් දන්නේ නැහැ, මට නම් අවසාන එක්සෑම් එක සැටිස් වුණේ නැහැ. කොහොම හරි ඉතින් ඔය ළමයින්ගේ මූණ දැක්කම පේනවනේ එක්සෑම් එකේ තරම කොහොමද කියලා. ඊට පස්සේ ඉතින් ලිෆ්ට් එකේ පහළට යනවා. අද ඉතින් අපිට ෆොටෝ ගහන්න අපි ගොඩක් අයිඩියාස් තියන් ඉන්නවා. මොකද ඊයර් එකක් ඉවරයි කියන්නේ අපේ කියන්නේ ෆුල් ඔෆ් මෙමරි. අපිට මතක ගොඩක් තියෙන ඊයර් එකක් නෙමෙයි එක. ඒ වගේම තමයි මෙතනින් එහාට යන ඉයර්ස් වල වැඩත් වැඩි. අපිට ඇකඩමික් ස්ට්‍රෙස් එක වැඩි. ඉතින් අද අපි පොඩ්ඩක් හවස් වෙනකන් කැම්පස් එකේ ඉඳලා යන්න තමයි තීරණය කරේ. එහෙනම් බලමුකෝ අද මොනවද වෙන්නේ කියලා. ඉතින් අපේ තව යාළුවෙක් කෙනකන් අපි ආවා ෆැකල්ටි එකේ ඉස්සරහට. ෆැකල්ටි එකේ ඉස්සරහ ඉඳන් සුට්ට වෙලාවක් මෙතන ගත කරලා මෙතනත් හරිම නිදහස් ළමයි. අපි කැම්පස් එක තියෙන්නේ 138 රෝඩ් එකේ. ඒ කියන්නේ රීඩ් මාවත ආයිනේ. හැබැයි ඉතින් එහෙමයි කියලා කැම්පස් එකේ එහෙම ලොකු බිසිම් එකක් නැහැ. හරිම ලස්සනට තියෙනවා ඉතින්. ඔය පේනවනේ දැන් මල් පිපෙන කාලේ පටන් අරගෙන අපි වැකේෂන් එකේ ඉති තමයි. ඉතින් ලස්සනම view එක තිබුණේ. කරන්න දෙයක් නැහැ අපිට එතකොට වැකේෂන්. ඊට පස්සේ අපි මේ යන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට. මොකටද දන්නවද? මැනේජ්මන්ට් ෆැකල්ටි එකෙන් ජම්බු කඩන්න තමයි මේ යන්නේ. මොකද මේ දවස්වල ජම්බු පිරීලා තියෙනවා ගස්වල. අපේ හොස්ටල් එකෙත් එහෙමයි. ඉතින් අපි මේ ජම්බු කඩා ගන්න තමයි යන්නේ. යන්කෝ එහෙනම් මේ ඔයාලට ඉස්සරහින් පේන්නේ අපේ ලයිබ්‍රරි එක. හැම ෆැකල්ටියක්ම එකම තැන නෙවෙයි තියෙන්නේ. ඔයාලා දන්නවා ඉතින් කොළඹ ඉඩ නැති නිසා එක තැන්වල තියෙන. හැබැයි මැනේජ්මන්ට් එක, එඩියුකේෂන් ෆැකල්ටි එක, ආර්ට්ස් එක, ලෝ එක, එතකොට පාරෙන් එහා පැත්තේ සයන්ස් එක, UCSC එක එහෙම තියෙනවා. ඒ ෆැකල්ටි ටික එකට තියෙන්නේ. දැන් ඔයාලා මේ දැක්කේ එඩියුකේෂන් ෆැකල්ටි එක. ඊට පස්සේ මේ පේන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක.
ඊට පස්සේ ඉතින් අපි ජම්බු ටිකක් කඩාගත්තා. හැබැයි ඉතින් පහල තිබ්බ ජම්බු සේරම කඩාගෙන ගිහින් තිබ්බේ ළමයි. බොහොම අමාරුවෙන් ජම්බු කිරි දෙක තුනක් කඩාගත්තා. ගහේ උඩ නම් ජම්බු පිරීලා තිබුණා. ඉතින් අපිට කඩාගන්න විදියක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි අපේ අනිත් යාළුවටත් ජම්බු කිරි දෙකක් අරගෙන ආයෙ ආව තිසාව පැත්තට අපේ ෆොටෝස් ටිකක් ගහගන්න. ඉතින් අවසාන දවස නිසා අපිට කවදා හරි බලන්න ඉතුරු වෙන්නේ ඔය ගහන ෆොටෝස් වීඩියෝස් මේ දේවල් තමයි. මගේ මේ YouTube channel එකේ මගේ ලොකුම ආසාව තමයි කවදා හරි බලන්න මේ වීඩියෝස් තියෙනවානේ. මොකද අපි ෆෝන් එකෙන් ෆොටෝස් ගත්තට වීඩියෝස් ගත්තට කාලයක් යද්දී එක එක හේතු මත අපිට ඒවා අයින් කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපි නොදැනුවත්වම අයින් වෙනවා. හැබැයි මේ වගේ දෙයක් තියෙද්දී අපිට මතකය ආයෙ ආයෙ බලලා අලුත් වෙනවානේ. ඉතින් මේ පේනවානේ මෙයා තමයි ජම්බු පෙරේතයා. රිලව වගේ එලිලා ජම්බු කැඩුවේ මෙයා තමයි. ලැජ්ජාවෙන් ඉන්නේ. මොකද එයා දන්නවනේ මම වීඩියෝ කරනවා කියලා. ඔන්න ඉතින් තිසාව ගාවට ආය ආවා. ටිකක් හවස් වෙලා තිබ්බේ. දැන් 4:05 විතර. ඊට පස්සේ ඉතින් අපිට ආසාවක් ආවා මෙන්න මේ ගහ උඩ ඉඳගෙනම ෆොටෝ එකක් ගහන්න. ඒ වෙලාවේ ඔන්න ඉතින් අපේ හස්කිත් ආවා. හස්කිය නම් බයයි මේ ගහ උඩට එන්න. අනේ චූටි උඩක් තියෙන්නේ. ඒ වුණාට අපි පැය භාගයක විතර මහන්සියකින් තමයි මේ ෆොටෝ එකට මෙයාව උඩට ගත්තේ. පේනවනේ මූණේ හැටි. එන්න බෑ කිය ඉඳලා කොහොම හරි ඉතින් එයා අමාරුවෙන් හරි උඩට ආවා. ඊට පස්සේ පැය භාගයක් විතර අතනත් ටිකක් වෙලා ඉඳලා ෆොටෝස් ටිකකුත් අරගෙන අපි ආයෙ යන්න හදන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එම 154 බස් එකක් ගන්න. මොකද අපිට ආයෙ ෆැකල්ටි ඉස්සරහින් යනවට වඩා ලේසි මේ මැනේජ්මන්ට් එකෙන් එළියට ගිහිල්ලා එතනින් බස් එකේ නගින එක. ඊට පස්සේ තින් අපි ගෙදර ආවා. ගෙදරදී 7:00 වුණා. මෙයාට නම් හෙටත් එක්සෑම් එකක් අපිට නම් අදින් ඉවරයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහසත් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම channel එක තාම subscribe කරලා නැත්නම් ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා channel එකත් subscribe කරගෙනම යන්න. එහෙනම් තව අලුත් වීඩියෝස් වලින් එනකන් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ගිහින් එන්නම්. bye.